Hi guys, welcome to the SL Hero Land. ඔන්න ඉතින් අදත් අරගෙන ආවේ Marvel කොමික් ලගේ සුපිරිම කොමික් එකක් වෙන Marvel Universe vs Punisher. ඉතින් මේ කොමික් එකේ කතාව සිද්ධ වෙන්නේ Marvel Universe එකේ තවත් alternate universe එකක. ඒ වගේම මේකත් සුපිරිම කොමික් එකක් තමයි. හරි. අපි එහෙනම් කොමික් එක පටන් ගමු. කොමික් එක පටන් ගද්දිම අපිට Punisher බලා ගන්න ලැබෙනවා. Punisher ගන් එකකුත් තියාගෙන තමයි ඉන්නේ. මේත් එක්කම ඇරෝ එකක් ඇවිත් Punisher ළඟට වදිනවා. "හැන්කි, ඔබ මාව හොයාගත්තනේ. ඔබට මාව කොටාක් මතක් වුණාද? දැන් ඔබ මට උඹ දෙන්නද ආවේ?" ඉතින් මෙහෙම කියන්නේ වෙන කවුරුත් නෙමෙයි. ඒ තමයි ඩේඩ්පූල්. මූ හැම සැරේම කලින්ට වඩා බුද්ධිමත් වෙනවා. මේ තමයි මම ඌ දඩයන් කරන 33 වෙනි වතාව. මම ඌව පුච්චවුවා. පණ පිටින් වලලවුවා. මුහුදට දැම්මා. බැරිම තැන සත්තු වත්තේ සිංහයන්ටත් කන්න දුන්නා. මේ පාර මං ඌව කෑලි කරනවා. සමහර විට මේ පාර එක වැඩ කරයි. ඉතින් ඊට පස්සේ Punisher ඩේඩ්පූල් කෑලි වලට කපලා පුංචි මලු වලට දානවා. මම නම් ප්‍රාර්ථනා කරන්නේ මූව ආයෙත් දකින්න නම් ලැබෙන්න එපා කියලා. උන් කතා කරනවා ගොඩක් අඩුයි. හැබැයි මූට නම් කට වහන් ඉන්නම බෑ. ඒ වුණාට ඩෙයාඩෙවිල් කාර්යයා නම් කතා කරන්නෙම නෑ. මට මිනිහව ගිය සතියේ මූ එක්ක කායිද්දී හම්බුණා. උණ්ඩ 6කින් මම මිනිහව ඉවර කරලා දැම්මා. මේ හැමදේම පටන් අරන් දැන් ලොකු කාලයක් වෙනවා. මේක පටන් ගත්තේ ඩෙයාඩෙවිල්ගෙන්වත් ඩේඩ්පූල්ගෙන්වත් නෙමෙයි. හැබැයි දැන් මේ මුළු ලෝකෙම වෙනස් වෙලා. මේ හැමදේම පටන් ගත්තේ වීරියෝ විලන්ස්ලා එක්ක සටන් කරද්දී හැමෝම හිතුවේ මේ තවත් සාමාන්‍ය දවසක් කියලා. හැබැයි එදා ඉඳන් හැමදේම වෙනස් වුණා. ඔන්න ඉතින් ඊළඟට අපිට මේ හැමදේම සිද්ධ වුණ විදිය බලා ගන්න ලැබෙනවා. එදා ස්පයිඩර්මෑන් රයිනෝ එක්ක සටන් කරලා තියෙනවා. මෙයාලගේ සටන සිද්ධ වෙද්දී මේ අය හොකි ක්‍රීඩාංගණයකට වැටලා තියෙනවා. එදා ස්පයිඩර්මෑන් හොඳටම රයිනෝට ගහනවා. මේක බලන් ඉන්න මිනිස්සු ස්පයිඩර්මෑන්ගේ නම කිය ප්‍රීති ഘോഷා නගනවා. මේ වෙලාවේදී ස්පයිඩි කවුරුත් හේතුවේ නැති දෙයක් කරනවා. ඒ තමයි ස්පයිඩි රයිනෝගේ බෙල්ල හපනවා. ඇත්තටම හපනවා නෙමෙයි, ස්පයිඩි මූව කනවා. මගේ මේ මස්කොඩ මගේ විතරයි. ඉතින් ඊට පස්සේ මේ ස්පයිඩර්මෑන් නවත්තන්න ෆැන්ටස්ටික් ෆෝර් ටීම් එක එනවා. ඉතින් මෙයාලා ස්පයිඩර්මෑන් අල්ලගත්තට පස්සේ හැම ටීවී channel එකකටම රීඩ්ට කතා කරනවා ඉන්ටර්විව් වලට. ඇත්තටම හිතාගන්න බෑ එයාට මොකක්ද උනේ කියලා. එයා සාමාන්‍ය කෙනෙක් වගේමයි. රීඩ් මෙහෙම කිව්වම මේ නිවේදකයා අහනවා ඒක 29 days later ෆිල්ම් එකේ වගේද කියලා. නෑ, කොහෙත්ම නෑ. ස්පයිඩර්මෑන් මනසක් නැති මිනිමරුවෙක් නෙමෙයි. එයාට හිතන්න පුළුවන්. ඒත් එයාගේ වෙනසක් තියෙනවා. එයා හරියට කැනිබල් එහෙම නැත්නම් ප්‍රෙඩේටර් කෙනෙක් වගේ. ඉතින් මේ රීඩ් රිචඩ් පුළුවන් හැමදේම කරනවා ස්පයිඩිට මොකද්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ කියලා දැනගන්න. ඔන්න ඉතින් දවසක් බොබ් යනවා රෙස්ටුරන්ට් එකකට. X-Men Origins Wolverine ෆිල්ම් එකේ හිටිය මෙන්න මෙයා තමයි මේ බොබ් කියන්නේ. මිනිහා ගොඩක් බඩගින්න තමයි යන්නේ. ඉතින් මිනිහා රෙස්ටුරන්ට් එකට ගිහින් කෑම වෙනුවට කන්නේ මේ රෙස්ටුරන්ට් එකේ හිටිය මිනිස්සුන්ව. ඉතින් මේ සිද්ධියෙන් පස්සේ හැමෝම මේ ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න පටන් ගත්තා. රීඩ්, හැන්ක් පින්, ටෝනි ස්ටාක් හැමෝම මේකට උත්තර හොයන්න පටන් ගත්තා. ඉතින් දවසක් මේ වෛරස් එක ඉෆෙක්ට් වුණ ස්කූල් බස් එකක හිටිය ළමයි වගේක් shopping mall එකකට පැනලා ඒකේ හිටිය හැමෝම කාලා දානවා. සතියක් යද්දි මේ වෛරස් එක තවත් ශීඝ්‍රයෙන් පැතිරෙනවා. මේ සතියේදී ඩෙයාඩෙවිල් නන්ලා කීප දෙනෙක්ම මරලා දාලා ඇඟිලි කනවා. ඊට පස්සේ මේ හැමදේම තවත් නරක අතර හැරෙනවා. තවත් මේ ලෝකෙ මිනිස්සුන්ට කලින් වගේ නිදහසේ ජීවත් වෙන්න බැරි වෙනවා. ඊට පස්සේ මුළු ලෝකෙටම ඉන්ටර්නෙට් නැති වෙලා යනවා. මිනිස්සුන්ට යන්න කියලා කොහෙවත් ඉතුරු වෙලා නැහැ. හැම තැනම මේ රෝගය පැතිරිලා යනවා. ඉතින් කැප්ටන් ඇමරිකා, වොල්වරින් වගේම Punisher මේ මස්කන මිනිස්සුන්ට විරුද්ධව Tamanට පුළුවන් විදියට සටන් කරන්න පටන් ගන්නවා. හැබැයි ඉතින් මෙයාලට උදා වෙන හැම දවසකදීම මේ වැඩේ තවත් අමාරු වෙලා තියෙනවා. ඒ වගේම මෙයාලට ගොඩක් අමාරු තීරණ අරගන්න සිද්ධ වෙලා තියෙනවා. මේ ලෙඩේ නිසා ෆැන්ටස්ටික් ෆෝර් ටීම් එකේ සූ ස්ට්‍රෝම්ට එයාගේම ළමයින්ව මරලා දාන්න සිද්ධ වෙලා තියෙනවා. ඇත්තටම මේක නම් හෙනම ඩාර්ක් ස්ටෝරි එකක්. එතකොට ෆැන්ටස්ටික් ෆෝර් ටීම් එකේ තින් මිනිස්සු ලොකු ගාණක් මරලා දාලා ඒ ඇටකටු වලින් සිංහාසනයක් හදාගන්නවා. ඒ වගේම මිනිහා කෙල්ලොන්වත් තියාගෙන හොඳ සැපේ ඉන්නවා. Punisherට අවුරුද්දක් ගත වෙලා තියෙනවා තින්ව මරන්න ක්‍රමයක් හොයාගෙන මිනිහව ඉවර කරන්න. මේ අතරේ Punisherට එහෙන් මෙහෙන් අහන්න ලැබිලා තියෙනවා මේ කිසි ප්‍රශ්නයක් නැතුව මිනිස්සු ජීවත් වෙන දූපතක් ගැන. හැබැයි මේක ඇත්තද බොරුද කියලා නම් Punisher හරියටම දන්නේ නැහැ. එතකොට තෝර් හර්කියුලිස් වගේම ඒරිස්වත් මරලා දාලා තියෙනවා. ඊට පස්සේ තෝර් පියාඹලා ගිහින් අද වෙනකම් තෝර් ගැන කිසිම ආරංචියක් Punisher දැනගන්න ලැබිලා නැහැ. ඉතින් දැන් සෑහෙන කාලෙක ඉඳන්
පනිෂ මිනිස්සෙක්ව දැකලා නැහැ. සමහර අයට මොකද උනේ කියලාවත් කවුරුත් දන්නේ නැහැ. අඩුම මේ ගැන හොයන්නවත් උදව් කරන්නවත් කිසිම කෙනෙක් ඇවිත් නැහැ. ඊට පස්සේ අපිට බලා ගන්න ලැබෙනවා පනිෂ ඩේඩ්පූල්ගේ කැලි තියෙන බෑග් එක වලක් කපලා වල දානවා කියලා. ඉතින් ඊට පස්සේ ඉර පායලා පවවද උදා වෙනවා. මේ තමයි පනිෂගේ තනි සටනේ 1814 වෙනි දවස. පනිෂට ඕන කරන්නේ ශීරෝව හොයාගන්න. හැබැයි පනිෂ ශීරෝව මරන්න ගිය හැම සැරේම පනිෂට ඒක බැරි වෙලා තියෙනවා. හැම පාරකදීම ඌ බේරුණා. හැබැයි සමහර විට මම අද ඌව මරන්න තරම් වාසනාවන්ත වෙයි. පනිෂ මෙහෙම හිතන අතරේදී අඳුරේ ඉඳන් කවුරු හරි පනිෂ දිහා බලන් ඉන්නවා. ඉතින් ඊළඟට එක බිල්ඩිමක් ඇතුලේ තියෙන පනිෂ මාක් එක පනිෂ දකින්නවා. ඒ වගේම මෙතන ඩෙඩ් බොඩි එකකුත් තියෙනවා. මේක අලුත්ම අලුත් ඩෙඩ් බොඩි එකක්. පනිෂට හිතාගන්න බෑ මේක මොකක් හරි ඔගුලක්ද එහෙම නැත්නම් කාගේ හරි ඔෆර් එකක්ද කියලා. අනිත් එක මේ මැරිලා ඉන්න කෙනා සාමාන්‍ය මිනිස්සෙක්. මෙයා වෛරස් එක ඉෆෙක්ට් වුණ කෙනෙක් නෙමෙයි. හැමෝම වෙනස් වෙලා ඉන්නේ. එච්චර ශක්තිමත් හැමෝටම එහෙම වුණා නම් මං විතරක් කොහොමද බේරුනේ? ඒ තමා දෛවයේ හැටි. ඉතින් පනිෂ මෙහෙම කිව්වට පස්සේ අපිට මේකට උත්තරේ බලා ගන්න ලැබෙනවා. දවසක් පනිෂ දැකලා තියෙනවා එක මාෆියා කණ්ඩායම් දෙකක් ඩීල් එකක් කරනවා. පනිෂ හිතන්නේ මේක මොකක් හරි නැස්ටික ආයුධයක් වෙන්න ඇති කියලා. මේ නිසා පනිෂ හැම වෙලේම කරන දේ මේ පාරක් කරලා. හැබැයි පනිෂ මේ කේස් එකට නම් එක වෙඩි පාරක්වත් තියන්නේ නැහැ. මොකද මේකේ තියෙන්නේ මොනවද කියලා එයා දන්නේ නැති නිසා. හැබැයි පනිෂ ළඟට ගියාම දකිනවා මේ කේස් එකේ මොකුත්ම නැහැ කියලා. ඉතින් පනිෂ ඊට පස්සේ මේ මාෆියා කණ්ඩායම මරද්දී මෙයාගේ ඇඟෙන් කොළපාට ද්‍රාවණයක් එළියට එනවා. මුන් මේක ඇඟේ හංගගෙන තමා ඉඳලා තියෙන්නේ. පනිෂ මේ කොළපාට ද්‍රාවණය නෑවිලා යනවා. මේවා ඇවිත් තියෙන්නේ කොහේ හරි ලැබ් එකකින්. ඒත් ඒවා ආව තැන නම් පනිෂ දන්නේ නැහැ. හැබැයි කවුරු හරි මේක හදලා තියෙනවා. මුලින්ම මේ දේ නිසා පනිෂට ගොඩක් අමාරු වෙනවා. හැබැයි පස්සේ පනිෂට කිසිම අමාරුවක් නැති වෙනවා. අඩුම පනිෂට ඔළුවේ කැකුමක්වත් හැදෙන්නේ නැහැ. හරිය නිකන් සිද්ධාලේප වගේ. ඉතින් මේ කෙමිකල් එක නිසා පනිෂට මේ වෛරස් එක හැදෙන්නේ නැහැ. පනිෂට ඕන කෑමක් කන්න පුළුවන්. වතුර කොච්චර ජරා වුණත් බොන්න පුළුවන්. ඒ වගේම අර කැනිබල් ප්‍රෙඩේටර්ලා කොච්චර හැපුවත් මේ කෙමිකල් එක නිසා පනිෂ වෙනස් වෙන්නේත් නැහැ. ඒත් මෙතන තියෙන හොඳම කතාව තමයි මේ කෙමිකල් එක පනිෂට ලැබෙන්නේ මේ වෛරස් එක පටන් ගන්න මාස 7කට කලින්. ඒ කියන්නේ කලින් ඉඳන්ම මේ ගැන කට්ටිය දැනන් ඉඳලා මේක කලින්ම දැනගත්ත සයින්ටිස්ට්ලා මේ ගැන ලෝකෙන් හැංගුවා. මාරිට අපිට කොරෝනා ආපු කාලෙත් මේ විදිහම සිද්ධ වෙන්නේ නැති. ඉතින් කොහොම හරි මේ හංගපු දේ මුළු ලෝකෙටම අනාවරණය වෙන්නේ ස්පයිඩර්මෑන්ගෙන්. මුලින්ම මේක සාමාන්‍ය මිනිස්සුන්ට පැතිරෙද්දී පොලිසිය හිතලා තියෙන්නේ මේක වීඩියෝ ගේම් නිසා පිස්සු ඇදුණු කට්ටියගේ වැඩ එහෙම නැත්නම් සීරිය කිලර් කෙනෙක්ගේ වැඩක් කියලා. හැබැයි මෙයාලා DNA ටෙස්ට් කරාම දැනගෙන තියෙනවා ඒ හැමදේම වැරදි කියලා. හැබැයි ඒ වෙනකොටත් මේ හැමදේම නවත්තන්න බැරි තරම් දුරකට ගිහින් පේන විදිහට සීරෝට මාව ඕන. ඌට ඕන මන් ලව්වා බේරලා ඉන්න අයව හොයාගන්න. ඌට ඕන උනේ මට තවත් අය ඉන්නවා කියලා කියන්න. මං ඒ අයව හොයාගන්නවා. ඒත් එක්කම තමා හිග් ගෑවිලා යන්න මේ ඔලු ගෙඩි ටික බලාගන්න ලැබෙන්නේ. පේන විදිහට මේ ලීවල ගහලා තියෙන්නේ පනිෂ මරලා දාපු කැනිබල් ප්‍රෙඩේටර්ලාගේ ඔලු වගේ. ඉතින් ඊට පස්සේ අපිට ඊළඟ දවස බලාගන්න ලැබෙනවා. මේ දවසේ පනිෂට තවත් ඉෆෙක්ට් වුණ සුපිරි වීරයෙක් හම්බෙලා. ඒ වෙන කවුරුත් නෙමෙයි. ඒ තමයි හල්ක්. එමෙදිවට හල්ගේ බෙල්ලේ තියෙන්නේ මාලයක් විදිහට දාගෙන තියෙන වොල්වරින්ගේ අත. අනික හල්ගේ ඇඟේ වොල්වරින් ක්ලවුස් නිසා වුණ තුවාලක් තියෙනවා. වොල්වරින් හල්ක් මරන්න ගියාට පස්සේ අවුරුදු ගානකින් මං හල්ක දැක්කේ නෑ. වෙන විදිහට මිනිහා වොල්වරින්වත් ඉවර කරලා වගේ. ඉතින් ඊට පස්සේ පනිෂ දුන්නාර ගන්නවා හල්ක්ට ගේම දෙන්න. මේ දුනු ඊතල වෙන කාගේවත් නෙමෙයි. මේවා හෝක්කයිගේ. පනිෂ ඊට පස්සේ ඊතලයකින් හල්ක්ගේ ඇහැට විදිනවා. මේ නිසා හල්ක්ට ලෙස්සටම තරහා යනවා. තරහා ගිය හල්ක් ඊට පස්සේ පනිෂට ගහන්න එනවා. ඊට පස්සේ හල්ක් හොඳටම තරහා ගිහින් පනිෂව මරලා දාන්න එනවා. හැබැයි ඉතින් මිනිහා පනිෂගේ ඉස්සරහට ආවත් ඒ එක්කම මැරිලා වැටෙනවා. මේත් එක්කම පනිෂට ඇහෙනවා කවුරු හරි උදව් ඉල්ලලා කෑ ගහන සද්දේ. ඉතින් පනිෂ යනවා කවුද මේ උදව් ඉල්ලන්නේ කියලා බලන්න. මොකද ඒ කටහඬි පනිෂට තේරෙනවා එහෙනම් අනිවාර්යයෙන්ම මිනිස්සෙගේ කටහඬක් කියලා. ඉතින් මේ කටහඬ ඇහෙන්නේ පල්ලියකින්. මේ නිසා පනිෂ මේ පල්ලිය ඇතුළට යනවා. කවුද ඒ කතා කරන්නේ? එළියට එනවා. පනිෂ කිව්වම මේ කතා කරන කෙනා කියනවා අනේ දෙයියනේ
කවුරු හරි උදව්වට ඇවිල්ලා කියලා. ඉතින් ඊළඟට පනිෂ ඉස්සරහට ඇවිදන් යද්දි දකිනවා මේ පල්ලියේ වලක ෆාදර් කෙනෙකුයි පොඩි ළමයෙකුයි ඉන්නවා කියලා. දෙවියන්ට ස්තුති වේවා. උන්වහන්සේ මගේ කීමට ඇහුම්කන් දීලා. ෆාදර් මෙහෙම කිව්වම මේ කතාවට නම් පනිෂ ටිකක් තරහ යනවා. දෙවියෝ තවදුරටත් මෙහෙ වැඩ කරන්නේ මේ කඹේ හයියෙන් අල්ලගන්න. මං ඔයාව ඇදලා ගන්නම්. මෙම කියන පනිෂ ඊට පස්සේ මේ වල ඇතුළට කඹයක් යවනවා. හැබැයි මේත් එක්කම මේ පැත්තට වැටෙන ලොකු හෙවණැල්ලක් බලාගෙන ලැබෙනවා. පනිෂ එක පාරම පිටිපස්ස හැරිලා වෙඩි තියනවා. ඒත් කවුරුත් නැහැ. මේත් එක්කම කවුරු හරි පනිෂට ගහනවා. මේ පාර සැරටම වදින නිසා පනිෂ බිම වැදගෙන වැටෙනවා. ඉතින් මේ ඇවිත් තියෙන්නේ වෙන කවුරුත් නෙමෙයි. ඒ තමයි වෙනම්. ඉතින් වෙනම්ව දැක්ක පනිෂ ඊට පස්සේ පොඩි පිහියකින් වෙනම්ට දමලා ගහනවා. උඹ හිතුවද ඔය වගේ පොඩි පිහියකින් මාව නවත්තන්න පුළුවන් කියලා? මං එකපාරක් සම්පූර්ණ පොලිස් බලකායක්ම කාලා දැම්මා. ඒ පිහිය උඹේ අවධානය වෙනස් කරන්න විතරයි එලහරකෝ. මෙහෙම කියන ෆ්‍රැන්ක් කාසල් ඊට පස්සේ පල්ස් පිස්ටල් එකකින් වෙඩි තියලා වෙනම්වත් මරලා දානවා. ඊට පස්සේ පනිෂ අර ෆාදර් වයි ළමයාවයි උඩට අරගන්නවා. ඔබට දෙවි පිහිටයි දරුවා. ඔයා ගොඩක් කරුණාවන්තයි. ඔයා දෙව්ලොව ඉඳලා අපිව බේරගන්නාව වීරයෙක්. ඔයා නම් සාන්තුවරයෙක්. මේ ෆාදර් පනිෂව බදාගෙන කියනවා. මං සාන්තුවරයෙක් නෙමෙයි. මං වෙඩික්කාරයෙක්. වෙඩික්කාරයෙක් කරන දේ තමා මං දැන් කරේ. දැන් හැමෝම කටවහගත්තොත් හොඳයි. නැත්තම් උන් ගොඩක් මෙහෙට එයි. මේත් එක්කම පනිෂට ඇහෙනවා කැනිබල්ලා කෑ ගහන සද්දේ. මේ නිසා පනිෂ මෙයාලත් අරන් මෙතනින් දුවන අතරේ මේ කැනිබල්ලව මරලා දාන්න ග්‍රැනේඩ් දානවා. ඉතින් මේ පිපිරීමෙන් පස්සේ අපිට බලාගන්න ලැබෙනවා මේ තුන්දෙනා මේ පල්ලියෙන් එළියට ඇවිත් කියලා. ඉතින් මේ කට්ටිය මෙහෙම ඇවිදන් යද්දී පනිෂ එක පාරටම එක වලක් දැකලා නවතිනවා. ෆාදර් අහනවා මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා. පනිෂ මොකුත් කියන්නේ නැතුව මේ වලගාව දන ගහ ගන්නවා. මන් ඩේඩ්පූල් කාර්යව කෑලි කරලා වල දැම්මා. මේ එක වලක්. ඌ මේකෙන් එළියට ගිහින් ඒ කියන්නේ මට ආයෙමත් පාරක් ඒ යකව මරන්න වෙනවා. මෙම හිතපු පනිෂ ඊට පස්සේ ආයෙමත් මේ කට්ටියත් එක්ක යනවා. මේ යන අතරේදී ෆාදර්යාගේ කතාව කියනවා. මේ ෆාදර් බේරුණ කීප දෙනෙක්වත් පල්ලිය ඇතුලේ තියාගෙන හංගගෙන ඉඳලා තියෙනවා. ඒ දවසක් සුපර් විලන්ස්ලා වගේක් ඇවිත් මේ අයව කාලා දාලා. මේ නිසා ෆාදර් එයාට පුළුවන් විදිහට මේ අයව ආරක්ෂා කරගන්න හදලා තියෙනවා. මේ අතරතුරදී කීප දෙනෙක්ම ෆාදර් අතින් මරණයටපත් වෙලා. හැබැයි ඉතින් දවසින් දවස මේ පිරිසගෙන් එක එකා ගානේ මැරිලා ගිහින් අන්තිමටම ඉතිරි වෙලා තියෙන්නේ මේ ෆාදරුයි පොඩි ළමයයි විතරයි. මම මගේ බලාපොරොත්තු අතහැරලා හිටියේ දරුවා. හැබැයි ඔයා අපිව බේරගත්තම මට හිතුණා දෙවියෝ තවමත් ඉන්නවා කියලා. දෙවියන් වහන්සේ තමා අපිව බේරගන්න ඔයාව එව්වේ. මේ ෆාදර් කිව්වම පනිෂ කියන්නේ මාව විශ්වාස කරන්න දෙවියෝ නම් මාව එව්වේ නෑ කියලා. හැබැයි ෆාදර් මේක පිළිගන්න කැමති නෑ. මෙයා කියන්නෙම ඔයා වගේ හොඳ මිනිහෙක් අපි ළඟට එව්වේ දෙවියන්මයි කියලා. හැබැයි එතකොට තමා ෆාදර් දකින්නේ පනිෂ ඉන්න තැන ලීවල ගහලා තියෙන ඔලු ගෙඩි ටික. ඉතින් මේ ඔලු ගෙඩි ටික දකින ෆාදර්ගේ ඇස් උඩ යනවා. ඔන්න ඊළඟට බලාගන්න ලැබෙනවා මෙයාලා රෑ කෑම අරගන්නවා කියලා. මේ වෙලාවේ අර පොඩි කොල්ලා නම් හොඳටම නිදි. මේ වෙලාවේ ෆාදර් කියනවා තවත් බේරුණ අය ඇති කියලා. එතකොට පනිෂ කියන්නේ ඒ ගැන ඔයා හරියටම දන්නේ නෑනේ කියලා. එයාලා හැංගිලා ඉන්න වැත්තේ. මේ කැනිබල්ලාගෙනුයි ඔයාගෙනුයි එයාලා හැංගිලා යැත්තේ. මගෙන් ඒ මොනේකටද උන් මගෙන් හැංගෙන්නේ? මං අහිංසකයන්ව මරලා නෑ. පනිෂ කිව්වම මේ ෆාදර් කියනවා එයාලගේ ඔයාගේ අතරේ කිසිම වෙනසක් නෑ කියලා. බලන්න මං දන්නවා ඔයා කවුද කියලා. ඔයා හිතන්නේ මේ කරන සටන හොඳ සටනක් කියලා. ඒත් මං නම් එහෙම හිතන්නේ නෑ. ඒත් ඔයා මේක කරන්නේ ඉතිරිලා ඉන්න අනිත් අයව බේරගන්න නම් අන්න ඒක නම් හොඳ අරමුණක්. ඒකෙන් ඔයාගේ ජීවිතේටත් හොඳ අර්ථයක් ලැබෙනවා. මේ ෆාදර් කිව්වම පනිෂ කියනවා මට හැම වෙලේම අරමුණක් තියෙනවා ෆාදර්. යූහූ! ඒ ෆ්‍රැන්කි වරෙන්කෝ මං එක සෙල්ලම් කරන්න. ඉතින් මෙහෙම කෑ ගහලා කියන්නේ ඩේඩ්පූල් මේ ළමයාව පයිස්වට බලා ගන්න. මෙම කියන පනිෂ ගන් එකත් අරගෙන එළියට යනවා. හේයි ෆ්‍රැන්කි මේ කොහොමද උඹයි මමයි දෙන්න පොඩි කතාවක් දැම්මොත්. හැබැයි ඉතින් පනිෂ මේත් එක්කම ඩේඩ්පූල්ට වෙඩි තියනවා. හේයි ඔමිදපා මේ සුදු කොඩිය මේ ඩෙඩා ලී කෝට් එක අමුණපු ජොගෙක් වෙනලා කියනවා. ඊළඟට මේ වෙඩි පාරවල් නිසා ඩෙඩා බිම ඇදගෙන වැටෙනවා. අඩේ තෝ කවදාවත් අහලා නැද්ද පණිඩකාරයට වෙඩි තියන්න හොඳ නෑ කියලා? ඩේඩ්පූල් මෙහෙම කිව්වම පනිෂ කියනවා උඹෙන් මට අහන්න කිසිම දෙයක් නෑ කියලා.
හෙයි මේ අපන් මට කියන්න තියෙන වචන දෙකයි. ඉතින් කියපන්. ඔන්න ඉතින් ඊට පස්සේ ඩේඩ්පූල් පනිෂර් මේ වචන දෙක කියනවා. ඉතින් ඩේඩ්පූල් කියන්නේ තව මිනිස්සු ඉන්නවා කියලා. ඊළඟට බලාගන්න ලැබෙනවා පනිෂර් ඩේඩ්පූල්ව දොරපළුවක තියලා පිහිගාලා හිර කරලා කියලා. එයි මේ අපන් ෆ්‍රැන්කි. එයා මට කිව්වේ උඹට ඔවා කියන්න කියලා. එයා දන්නවා තවත් මිනිස්සු කොයිද හැංගිලා ඉන්නේ කියලා. ඉතින් දෙඩා මෙහෙම කියද්දී පනිෂර් තේරෙනවා මේ කවුද එයා කියලා. ඉතින් මේ එයා තමා ශීරෝ. ඒ වගේම ෆ්‍රැන්කි එයාට ඕන කරන්නේ ඉඳගෙන ඔයා එක්ක කතා කරන්න. ඉතින් මේ වෙලාවේ අර ෆාදර් වගේම පොඩි එකා හැංගිලා ඉඳගෙන මෙයාලගේ මේ කතාව අහගෙනයි ඉන්නේ. මේ අනිත් එක තමා ෆ්‍රැන්කි එයා දැන්ටවත් මෙහි ඇවිත් ඉන්නේ. මේ කතාව අහපු පනිෂර්ට තේරෙනවා මේක නම් හොඳ දෙයක් නෙමෙයි කියලා. මේත් එක්කම පනිෂර් දකින්න දෙයින් පනිෂර්ගේ ඇස් උඩ යනවා වගේම පොරට ගොඩක් කේන්තිත් යනවා. පනිෂර් අපි ටිකක් කතා කරන්න ඕන. මෙහෙම කියන්නේ ළමයාවයි ෆාදර්වයි අල්ලගත්ත ශීරෝ. ඉතින් මේ ශීරෝ වෙන කවුරුත් නෙමේ. ඒ තමයි ස්පයිඩර්මෑන්. ඉතින් පනිෂර් මේ කැනිබල් ස්පයිඩර්මෑන්ට පිස්ටල් දෙකක් එල්ල කරන් ඉන්නේ. ඒ වගේම මේ වෙලාවේදී පනිෂර්ට හිතෙනවා එයාට මේ ෆාදර්වයි ළමයාවයි දෙන්නවම බේරගන්න බෑ කියලා. එයාට බේරගන්නව නම් බේරගන්න වෙන්නේ මෙතනින් එක්කෙනෙක්ව විතරයි. ඔහේ මොනවා හරි කරොත් පනිෂර් මේ කොල්ලා ලේ ගොඩකින් නෑවිලා ඉඳී. ස්පයිඩර්මෑන් කිව්වම පනිෂර් නම් කියන්නේ ඒකට කමක් නෑ. කොහොමත් යුද්ධෙදී කැපකිරීම කරන්න වෙනවා. අනික මන් දන්නේවත් නැති කොල්ලෙක්ගේ මට වැඩක් නෑ කියලා. ඒක ඇත්තක් නම් ඔහේ දැනටමත් මට වෙඩි තියලා ඉවරයි. ඇත්තටම ඔහෙට දැනගන්න ඕන මට මොනවද කියන්න තියෙන්නේ කියලා. ඔව් ඌ කියපු එක හරි. හැබැයි මට ඕන නම් පළ අපායට කියලා ඌගේ ඔළුව හිල් කරලා දාන්න. ඒත් මට ලොකු කුතුහලයක් තියෙනවා මූට මොනවද කියන්න තියෙන්නේ කියලා දැනගන්න. මේ රස මස් කෑල්ල අරගන්න. මං ආසයි මේ හදවතේ රස බලන්න. ඒත් හිතන්නකෝ මේක අපේ විශ්වාසයේ ගෙවීම කියලා. ස්පයිඩර්මෑන් ළමයාව අතෑරියම පනිෂර් කියනවා කියන්න තියෙන දෙයක් ඉක්මනට කියන්න කියලා. මේ එංගනේ තාමත් මේ වීඩියෝ එක බලන්නේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න නැතුව නේද? ඉතින් එහෙමනම් මේ දැම්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්නකෝ. ඉතින් ඊට පස්සේ ස්පයිඩි මේ වෛරස් එක නිසා මිනිස්සු අනිත් අයව කන්න පටන් ගත්ත තැන ඉඳන් එයාගේ කතාව පටන් ගන්නවා. ඔය හැමදේම මන් දන්නවා. ඕවා වෙද්දී මාත් ඔය ළඟපාත හිටියා. මන් දන්නේ නැති දේවල් ගැන මට කියන්න. මේ අතරේ ඩේඩ්පූල් පොරට ගහලා තිබ්බ අර පිහි ටික ගලවගෙන එතනින් නිදහස් වෙනවා. ඉතින් කියපන් බලන්න ඔහෙට මොනවද කියන්න තියෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ ස්පයිඩි පනිෂර්ට කියනවා එයා දන්නේ නැති කතාව. අයන් මෑන් ආමිය කියත් එක්ක එකතු වෙලා රෙඩ් හල්ක් ඇතුළු කැනිබල් ආමියකට විරුද්ධව සටන් කරලා තියෙනවා. ඇත්තටම ටෝනි හිතලා තියෙන්නේ එයාගේ ආමයක නිසා එයා ආරක්ෂිතයි කියලා. අනික එයා හීනකින්වත් හිතුවේ නෑ මේ ආමයක එකපාරම වැඩ කරන්නේ නැතුව යයි කියලා. ඉතින් මේ සටන අතර තුරදී මේ ආමයක හිර වෙලා තියෙනවා. ටෝනිත් මේක ඇතුළෙම හිර වෙලා. ටෝනි දවස් 5ක් තිස්සේ මේ ආමයක ඇතුලේ ඉඳගෙන උදව් ඉල්ලලා කෑ ගහලා. පස්සේ ටෝනි එහෙම මැරිලා ගිහින්. ඉතින් ඊට පස්සේ කිං ඔෆ් ඩෙත් කියන කෙනා මේ කැනිබල්ලා අතර රජ කරන්න අරගෙන මෙයා බලගතු අයව අල්ලගෙන එයාගේ ආමියකට අරගන්නපා. මෙයා ස්පයිඩිටත් ඒකමයි කරන්න හදලා තියෙන්නේ. ඒත් ස්පයිඩි උගෙන් බේරිලා. හැබැයි දැන් ස්පයිඩිගේ වයිෆ් ඉන්නේ ඌ ගාව. ඉතින් ස්පයිඩර්මෑන්ට ඕන කරන්නේ පනිෂර්ව යවලා කිං ඔෆ් ඩෙත්ව මරලා එයාගේ වයිෆ්ව බේරගන්න. ඊට පස්සේ ස්පයිඩි පොරොන්දු වෙනවා බේරුණ අනිත් අය ඉන්න තැන ගැන පනිෂර්ට කියනවා කියලා. ඒ වගේම ස්පයිඩිට ඕන කරන්නේ මෑන්හැටන් විතරයි කියලත් පොර කියනවා. ඔන්න ඉතින් ඊට පස්සේ ස්පයිඩර්මෑන් මෙතන යනවා. ස්පයිඩර්මෑන් ගියාට පස්සේ පනිෂර් එයා මේ ඉන්න තැන දොර ජනෙල් එහෙම වහලා අලුත් වැඩියා කරනවා. මේ වෙලාවේදී ෆාදර් අහනවා ඔයා ස්පයිඩර්මෑන්ගේ වයිෆ් බේරගන්න යනවද කියලා. මං කිව්වේ නෑනේ මං එහෙම කරනවා කියලා. පනිෂර් මෙහෙම කිව්වම ෆාදර් කියනවා ඔයා එහෙම කරන්න ඕන කියලා. මොකද ෆාදර් විශ්වාස කරන්නේ දෙවියෝ තමා පනිෂර්ට මේ වගේ හොඳ දේවල් වලට පාර වෙන්නන්නේ කියලා. අනික ෆාදර් කියන්නේ ඔයා මේ විදිහට මේ මොන්ස්ටර්ස්ලා එක්ක සටන් කරා කියලා ඒකෙන් කවුරුත්ම බේරෙන්නේ නෑ කියලයි. මං ඔයාට කිව්වනේ ෆාදර් මම මිනිමරුවෙක් විතරයි. මං දන්නවා ෆ්‍රැන්ක් ඒත් මේ ලෝකේ විනාශ වෙලා. ඔයා වගේ මිනිමරුවෙක්ට තමා අපිව මේකෙන් බේරගන්න පුළුවන්නේ. ඉතින් අපිට ඊළඟට බලාගන්න ලැබෙනවා පනිෂර් මේ කිං ඔෆ් ඩෙත් හොයාගෙන යනවා කියලා. ඉතින් මෙයාගේ උදව්වට ස්පයිඩි කැනිබෙල්ලා වුණ ඩේඩ්පූල් බ්ලැක් විඩෝ වගේම ස්කෝපියන්වත් වෙනවා. ඉතින් ඊට පස්සේ පනිෂර් මේ කැනිබෙල්ලත් එක්ක යනවා මේ කිං ඔෆ් ඩෙත්ව මරලා දාලා ස්පයිඩිගේ වයිෆ් පොරගෙන් බේරගන්න. ඉතින් ඉස්සරවම පනිෂර් ස්නයිපර් එකක් යූස් කරලා මෙතන ඉන්න කැනිබල් ගාඩ්ලා මරලා දානවා. ඒත් පනිෂර්ට තේරෙනවා
මේක ටිකක් ලේසි වැඩි කියලා. හැබැයි මේත් එක්කම තමා මේ වැඩේ අමාරු වෙන්නේ. මොකද කැනිබල්ලා ගොඩක් පනිෂ පැතරෙනවා. ඉතින් පනිෂ වගේම ස්පයිඩිගේ කැනිබල්ලා මේ හතුරු කැනිබල්ලත් එක්ක සටන් කරන්න පටන් ගන්නවා. හැබැයි ඉතින් මේ කට්ටියට හැප්පෙන්න බැරි තරමට මෙතන කැනිබල්ලා ගොඩක් ඉන්නවා. අන්තිමට පනිෂ එයා ගාව තිබ්බ ග්‍රැනේඩ් පාවිච්චි කරලා මේ කැනිබල්ලා ගොඩ දෙනෙක්ව මරලා දානවා. ඊළඟට පනිෂ යන්නේ ස්පයිඩිගේ වයිෆ් ගාවට. ඉතින් මේ වෙලාවේ තමා පනිෂ දැනගන්නේ මේරි ජේන් තාමත් වෙනස් වෙලා නෑ කියලා. එයා තාමත් මිනිසෙක්. ඒ මදිවට MJ ප්‍රෙග්නන්ට්. මේත් එක්කම මේරි කෑ ගහනවා ඔන්න බලාගෙන කියලා. ඉතින් ඒත් එක්කම ලොකු අතක් වදිනවා පනිෂගේ මූණට. ඉතින් මේ කිං ඔෆ් ඩෙත් කියන්නේ වෙන කවුරුත් නෙමෙයි. ඒ තමයි කින්ග්පින්. කින්ග්පින්ගේ මේ දරුණු පංචෙක් ආපු පනිෂ බිම ඇදගෙන වැටෙනවා. මේ කින්ග්පින්ගේ පාරේ සැරට පනිෂගේ කටින් ලේත් එනවා. මේ වෙලාවේ පනිෂ කින්ග්පින්ට පිහියකින් දමලා ගැහුවත් ඒකෙන් කින්ග්පින්ට ලොකු දෙයක් නම් වෙන්නේ නැහැ. ඔන්න ඊළඟට පනිෂ මේරි ජේන්ට කියනවා ඔයාගේ ඇස් දෙකයි කන් දෙකයි වහගන්න කියලා. එහෙම කියලා පනිෂ ෆ්ලෑෂ් ග්‍රැනේඩ් දෙකක් දානවා. ඊට පස්සේ මෙතන ඉන්න හැම සාමාන්‍ය මිනිසෙටම පනිෂ කියනවා දැම්ම මෙතනින් පැන ගන්න කියලා. හැබැයි මෙහෙම පැනලා යද්දී එක පියාඹන සතෙක් ඇවිල්ලා පනිෂව අල්ල ගන්නවා. මේ වෙලාවේදී මේ සතා පනිෂට ගහන පාරක් නිසා පනිෂගේ සිහිය නැති වෙනවා. ඔන්න ඊළඟට අපිට අර ළමයාවයි ෆාදර්වයි බලා ගන්න ලැබෙනවා. ඉතින් මේ පොඩි කොල්ලා ෆාදර්ගෙන් අහනවා එයා හොඳින් නේද කියලා. එයාට කරදරයක් නැතුව ඇති නේද කියලා. එතකොට ෆාදර් කියනවා මන් දන්නේ නෑ කියලා. අපි ගිහින් එයාව බේරගන්න ඕන. අපිත් දැන් එයා වගේම වීරයෙක් වෙන්න ඕන. මේ පොඩි කොල්ලා මෙහෙම කිව්වම ෆාදර් කියනවා දරුවෝ අපි වීරයෝ නෙමේ. අනික අපි කොහොමද එයාව බේරගන්නේ කියලා. ඔන්න ඊළඟට අපිට පනිෂව බලාගන්න ලැබෙනවා. කින්ග්පින් පනිෂව අල්ලගෙන හිර කරන් ඉන්නේ. උඹ ආවේ මේ ස්පයිඩර්ගේ ගෑණිව මගෙන් අරන් යන්න. උඹ දන්නවා ඌ කොහෙද ඉන්නේ කියලා. දැන් උඹ මට ඌ ඉන්නේ කොහෙද කියලා කියන්නයි යන්නේ. කින්ග්පින් පනිෂට කිව්වම පනිෂ කින්ග්පින්ගේ මූණට කෙල ගහනවා. කින්ග්පින් උගේ මූණට වැටුණ කෙල ටික දිවෙන් ලෙව කාලා කියනවා මේක නම් ලොකු විනෝදයක් වෙයි කියලා. ඉතින් ඊළඟට අපිට බලාගන්න ලැබෙනවා මුන් ටික පනිෂට වද දීලා කියලා. ඒත් පනිෂ කින්ග්පින්ට කිසිම දෙයක් කියලා නෑ. ඒ වගේම පනිෂ හිතා ගන්නවා උම්මාව දෙකට ඉරලා දැම්මත් මම මුට කිසි දෙයක් කියන්නේ නෑ කියලා. ඊළඟට කින්ග්පින් රත් කරපු පිහියක් අරන් ඒ පිහිය පනිෂගේ ඇඟේ තියන්නයි යන්නේ. ඉතින් මේ වෙලාවේදී පනිෂ මතක් කරගන්නවා එයා යාගේ වයිෆ් ළමයි එක්ක සතුටින් හිටපු විදිය. ඒ වගේම හිතුවේවත් නැති විදිහට එයාට මුළු පවුලම අහිමි වුණ විදිහත් පනිෂට මතක් වෙනවා. ඊළඟට පනිෂට මතක් වෙනවා මේ හැම දෙයකටම පස්සේ එයා පනිෂ බවට පත් වුණා කියලා. ඉතින් ඒත් එක්කම පනිෂට හිතෙනවා දැන් හැමදේම ඉවරයි මේ රාක්ෂයෝ දැන් දිනුවා කියලා. ඉතින් මේ වෙලාවේදී අපිට බලාගන්න ලැබෙනවා පනිෂගේ ඇඟේ කින්ග්පින් රත් කරපු පිහිය පාවිච්චි කරලා ඔලු කටක් ඇඳලා කියලා. මේ අතරේ ෆාදර් වගේම අර පොඩි කොල්ලා ආයුධත් අරගෙන එනවා පනිෂට උදව් කරන්න. ඉතින් මේ දෙන්නව දැක්ක කින්ග්පින්ගේ සෙබළු මේ දෙන්නවත් අල්ලගෙන හිර කරනවා. උඹ මට කියන්නෙම නෑනේ. උඹ මට ඕන කරන උත්තර දුන්නේ නැත්තම් මං අර කිව්ව මරලා දානවා. ඉතින් උඹ තෝරගන්නේ එක ජීවිතයක්ද එහෙම නැත්නම් ජීවිත දෙකක්ද? මේ වෙලාවේ මේරි ජේන් මෙතන ඉන්න මිනිස්සයාට ගහලා පිහිය අරන් බෙල්ලෙන් තියාගන්නවා. මොකුත් කියන්න එපා යාට. ඔයා මොනවා හරි කිව්වොත් මම මේකෙන් මගේ බෙල්ල කපා ගන්නවා. ඔන්න ඊට පස්සේ අපිට රෙඩ් ස්කල්ව බලා ගන්න ලැබෙනවා. රෙඩ් ස්කල් ඩේඩ්පූල්ව අල්ලගෙන ඌව කූඩුවකට දාලා ලොක් කරලා. හැබැයි රෙඩ් ස්කල්ට කණක් කියලා ඉන්නේ නැහැ මේ ඩේඩ්පූල් කෑ ගහන නිසා. උඹ බොහොම ටිකටම කෑ ගැහුවොත් මං ඔබේ ඇස් දෙක කාලා දානවා. රෙඩ් ස්කල් ඩේඩ්පූල් ඉන්න කූඩුව ළඟට ඇවිත් කියනවා. හැබැයි මේත් එක්කම ඩෙඩා රෙඩ් ස්කල්ට පහර දෙනවා. උඹ නම් මහා මෝඩයි කියලා. ඉතින් ඔය පිහිය පාවිච්චි කරපන් කෙල්ලේ. එතකොට අපිට උඹව අපේ රෑ කෑමට ගන්න පුළුවන්. ඒ වගේම උඹේ බඩේ ඉන්න දරුවවත්. මෙම කියන කින්ග්පින් එක පාරම මේරි ජේන්ගේ අතේ තිබ්බ පිහිය උදුරලා ගන්නවා. මේ අතරේ හිර කූඩුවේ නිදහස් වෙලාව ඩේඩ්පූල් මේ හැමදේම දිහා හැංගිලා බලන් ඉන්නවා. ඒ වගේම පොර ගාව ආයුධ තොගයකුත් තියෙනවා. අනේ ඇත්තටම මට මතක නෑනේ මේවා පාවිච්චි කරන්න හැටි. හැබැයි ඉතින් මුන්ට අතින් පයින් ගන්න හැටි නම් මට හොඳට මතකයි. ඉතින් මේත් එක්කම ඩෙඩාගේ ආයුධ බෑග් එකයි ඩෙඩා පයින් ගහපු එකයි දෙන්නම පහළට වැටෙනවා. යහූ! මෙම කෑ ගහගෙන පරිණ ඩේඩ්පූල් මේ හතුරන්ව මරන්න ගන්නවා. ඉතින් ඩේඩ්පූල් මුන් ටිකට ගහන අතරේ මේරි ජේන් පනිෂව නිදහස් කරගන්නවා. ඊට පස්සේ පනිෂ ගන්න එකක් අරගන්නවා. මේ අතරේ කැනිබල්ලා දෙන්නෙක් ඩේඩ්පූල්ව අල්ලන් ඉන්නේ. ඉතින් පනිෂ මෙතනට ග්‍රැනේඩ් දෙකක් දානවා.
අඩෝ මං උඹ එක්කනම් ආයි කවදාවත් ටීම් අප් වෙන්නේ නෑමයි. ඉතින් මේ පිපිරීමෙන් පස්සේ අත් දෙකට ගන් දෙකක් ගත්ත පනිෂ හතර අතට වෙඩි තියන්න ගන්නවා. ඉතින් දැන් ඉතිරි වෙලා ඉන්නේ කිම්පින් විතරයි. කිම්පින් කියනවා ඌව මරන්න එපා කියලා. ඒත් පනිෂ උගේ ඔළුවටම වෙඩි තියලා ඌව මරලා දානවා. ඉතින් ඊළඟට පනිෂ මෙතන ඉන්න මිනිස්සුන්වත් එක්කගෙන යනවා ස්පයිඩර්මෑන් ගාවට. මේරි ජේන්ව දැක්ක ස්පයිඩි මේරිව බදා ගන්නවා. ඔයාට ගොඩක් ස්තුතියි ෆ්‍රැන්ක්. ඔයා මගේ වයිෆ් ආයමත් අරගෙන ආවා. ස්පයිඩි මෙහෙම කිව්වම එම්ජේත් පනිෂට ස්තුති කරනවා. එයාව බේරගත් එක ගැන. ඒ වගේම ඔයා ගොඩක් හොඳ කෙනෙක් කියලත් මෙයා පනිෂට කියනවා. හැබැයි මේත් එක්කම පනිෂ මේරි ජේන්ව පැත්තකට තල්ලු කරලා දාලා පිස්තල් එක එළියට අරගන්නවා. ඊට පස්සේ කෙලින්ම ස්පයිඩිගේ ඔළුවටම වෙඩි තියලා දානවා. බෙඩාව විශ්වාස කරත් කමක් නැහැ. මේ යකාව නම් කවදාවත්ම විශ්වාස කරන්න හොඳ නැහැ. දෙයියන්ගේ නාමයට ඇයි ඔය එහෙම කරේ? මේ ෆාදර් පනිෂගෙන් අහනවා. මං රාක්ෂයක ඩීල් කරන්නේ නැහැ. ෆාදර්ව පැත්තකට තල්ලු කරන පනිෂ කියනවා. ඊට පස්සේ ෆාදර් කියනවා මට නම් පේන්නේ මෙතන ඉන්නේ එකම එක රාක්ෂයෙක් විතරයි කියලා. ඊට පස්සේ අපිට බලාගන්න ලැබෙනවා මේ මිනිස්සු කට්ටියම මෙහි අතෑරලා බේරලා තියෙන දූපත හොයාගෙන යනවා කියලා. මෙතන බේරුණ මිනිස්සු 68 දෙනෙක් ඉඳලා තියෙනවා. ගොඩක් අයට ඕන වෙලා තියෙනවා මෙහෙට වෙලා ඉන්න. හැබැයි පනිෂ ඒ හැමෝම යවලා. මොකද පනිෂ හිතන්නේ මෙතන දුර්වලයට ගැලපෙන්නේ නැහැ කියලා. අනික කවදාවත් කලින් තිබ්බ විදියට මේ වෙනස් කරන්නත් බෑ කියලා. ඒ වගේම පනිෂ හිතන විදිහට මේ තැනට හොඳ අය අයිති නෑ. මේක අයිති මිනිමරුවන්ටයි රාක්ෂයන්ටයි විතරයි. ඉතින් මේත් එක්කම මේ මාවල් යුනිවර්ස් vs පනිෂ කියන කොමික් එක මෙතනින් අවසන් වෙනවා. එහෙනම් යාළුවනේ අපි තවත් කොමික් එකකින් ඉක්මනින්ම හම්බෙමු. ඒකනම් හැමෝම සතුටින් ඉන්න.